Hi ළමයි, welcome back to my YouTube channel. ඔන්න හා පුරා කියලා මායි අපේ ඕෂ් බබායි මිනි vlog එකක් අරන් ආවා. උදේම බබාගේ කෑම එක හදාගන්න කියලා තමයි මම මේ හදන්නේ. ඒකට රතු හාල් ටිකකුයි පරිප්පු ටිකකුයි අරගන්නවා. අද මම බබාට හඳුල්ලලා දෙන්නේ මාළු. ඒකත් මම පොඩියට කපාගෙන ඔක්කොම හොඳට සෝද ගන්නවා. මං මේ අරන් තියන්නේ අපේ බබා කන ප්‍රමාණයට තමයි මේ අරගෙන තියෙන්නේ. හාලුයි පරිප්පුයි මාළුයි. ඉතින් දැන් මේ ටික හොඳට දෙපාරක් විතර හොඳට හොදගෙන එයාගේ කෑම උයන මැටි භාජනය අරගෙන මං ඒකට දාගන්නවා. ඒකට දාගෙන මේ ටික මෙරි වෙන ප්‍රමාණයට වතුර ටිකකුත් මං දාගන්නවා. ඒකත් ලිපේ තියලා මං දැන් බබාට කිරි ටිකකුත් දීලා කාමරේ අස් කරන්න කියලා තමයි මේ හදන්නේ. බබාලින් නම්මලා ඉතින් දන්නව ඇතිනේ කොච්චර පිළිවෙල ගෑනු ළමෙක් වුණත් අම්මා කෙනෙක් වුණාට පස්සේ ඉතින් අස් කරන්න හැඩි වෙන එක තමයි වෙන්නේ. අපේ ඕෂ් බබාට දැන් මාස 6ක් සම්පූර්ණ හින්දා කෑම පටන් ගත්තානේ. ඉතින් ඒ හින්දා ගෙදර වැඩ තවත් ටිකක් අමාරුයි කාලය බැලන්ස් කරලා කරගන්න. ඉතින් මේක පළවෙනි පාර අම්මා කෙනෙක් වුණ කෙනෙක්ට නම් ගොඩක් දැනෙනවා වැඩි. අපේ හස්බන්ඩ් ඉතින් ඔය වැඩට යන්න කලින් බබාව චුට්ටක් උරතල් කරනවා. එයා ඉතින් වැඩට ගියාම ඉතින් එද්දි රෑ 8 9 10 විතර වෙනවා. එයා එන වෙලාවක් ඉතින් දන්නේ එයාම තමයි. ඉතින් ළමයි මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක බබාලට ගොඩක් අමාරුයි නේද? අපේ බබාටත් එළි වෙනකම් ෆෑන් එක දාලම තමයි තියෙන්නේ. දවල්ට කියලාත් වෙනසක් නෑ. ඉතින් ෆෑන් එක දාලා තියෙන්නේ බබාට අපහසු හින්දා. අපේ බබා නම් දවල්ට නිදා ගන්නෙම නෑ අනේ. විනාඩි 10ක් 15ක් වගේ තමයි නිදාගන්නේ. ඔයාලගේ බබාලන් මෙහෙමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං අපේ ඕෂ් බබාව නැන්දි අතට දීලා කාමරේ බෙඩ්ෂීට් එක මාරු කරන්න තමයි මේ හදන්නේ. දැන් නම් අපේ ඕෂ් බබාට නිදිමත වෙලා වගේ තමයි තියෙන්නේ. එයා අඬනවා. ඉතින් එයාවත් නිදි කරලා මාත් වොෂ් එකක් දාගෙන උදේ කෑම ගන්න කියලා තමයි මම මේ හදන්නේ. එයා නම් නිදාගත්තා. තොෂ් එකක් දාගෙන කෑම කන්න තමයි මං හදන්නේ. කෑම කාලා ඉවර වෙලා ඇවිල්ලා කාමරේ බලනකොට මෙන්න අපේ ඕෂ් බබා ආයෙ නැගිටලා. බයිලත් එළියද? ඇඳේ තියලා මම මේ හදන්නේ බබාගේ කෑම එක හදන්න. දැන් කෑම එක හොඳටම මෙරි වෙලා තියෙන්නේ. මම දැන් මේක බ්ලෙන්ඩර් කප් එකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. ඉතින් සමහර අම්මලා නම් බ්ලෙන්ඩ් කරන්නේ මත ගාලා තමයි දෙන්නේ. ඒත් මම බ්ලෙන්ඩ් කරලා තමයි දෙන්නේ. ඉතින් එයාට කන්න පුළුවන් ගානට බ්ලෙන්ඩ් කරලා එයාගේ කෑම කන භාජනයට දාගෙන එයාට වතුර එකක් මං නිවෙන්න තිබ්බා. සමහර අම්මලා නම් කෑම බ්ලෙන්ඩ් කරන්නේ නෑ. ඉතින් අපේ ඕෂ් බබා ඉක්මනට කෑම කන නිසා තමයි මම බ්ලෙන්ඩ් කරලා දෙන්නේ. මං අහලා තියෙනවා කෑම බ්ලෙන්ඩ් කරලා බබාට කවන්න ගොඩක් වෙලා යනවා නම්
බ්ලෙන්ඩ් කරලා දෙන්න හොඳ නෑ කියලා. මොකද එතකොට ඔක්සිජන් කෑම වලට වැඩිපුර එකතු වෙලා කෑම වල තියෙන විටමින් විනාශ වෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් අපේ බබා ඉක්මනට කෑම කන නිසා මම බ්ලෙන්ඩ් කරලා තමයි දෙන්නේ. අපේ යෝෂ් බබාත් කෑම කාලා ඉවරයි. ඉතින් අපේ ගෙදර උදේවරුව ඔහම තමයි අද ගත වුණේ. ඉතින් ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.